විශ්ව සම්භාවනාවට පත් වූ ලෙනාඩ් වුල්ෆ්ගේ බැද්දේගම නවකතාව ඇසුරෙන් සම්මානලාභී සිනමා අධ්‍යක්ෂ ප්‍රියන්ත කොළඹගේ සෞන්දර්යාත්මක ටෙලි රූප කාව්‍ය බැද්දේගම හිරු නාලිකාවේ සාඩම්බර ඉදිරිපත් කිරීමක් ලෙසින් පිළිගන්වනු ලබයි. බැද්දේගම ටෙලි රූප කාව්‍ය ජුනි 5 වනදා සිට සතියේ දින 5ම රාත්‍රී 9:25ට. මෙන්න මේ කොල්ලෙට පොඩ්ඩක් අස්සම් කරන්නකෝ. අතගිල්ලේ නේ මා බඳුනේ සිතුවිල්ලේ නේ ඔබ රැඳුනේ ඔබතුවකී ඔබේ ආදරේ. ෆෙරන්ටීනෝ ශ්‍රී ලංකාවෙන් ඇමරිකාවට අපනයනය කරන එකම කාර් රේඩියල් ටයරය. අම්මා මන් දැන් ලොකුයිද? ටීනේජ් ගෑන් ළමෙක් එහෙම එක රැයකින් ලොකු වෙන්නේ නෑ බබා. ඒකේ ස්ටේජස් ගොඩාක් පහ කරගෙන යන ගමන. වෙලෝනා වීනස් විශ්වාසය ආභරණයක්. කවුරු කොහොම කිව්වත් මොන පවුරු අලලු බැන්දත් වෙන්න තියෙන දේ වෙනවා නවත්තන්න බෑ. හීනවලට ගිහින් එන්ඩ කෙටි පාරක් නෑ. පාට ඇති පදන් තවරපු චාටු බස් නිසා රැවටුණු ජීවිතේ ඉතිං ආයේ වරද්දන්න බෑ. වනාත වනා බොරුවට සිනාසෙන එවුන් වෙනුවෙන් ඇහි කොනකවත් එලන්ඩ කිඹුල් කඳුළු නෑ. පාට කුරුල්ලෝ එකතකට අර අපේ ලොකු සර් දීපු ලක්ෂේ මතක් වෙද්දී මට කොහොම නොදා ඉන්නත් හිතෙනවා. ඔන්න එහෙම යන විදිහකට දක්කගෙන යන්න කියලා ඒක දිහා බලන් හිටියනම් හරි කියලා තියන සෙන්රත් මාත්‍යා. මොකද්ද බං? එක ස්ථාවරයක හිටපන්කෝ. ඊයේ එකක් අද එකක් හෙට තව මගුලක් කියයි. ඉතින් අපි පෘථග්ජන මිනිස්සුනේ. දවසින් දවසට මොහොතින් මොහොතට අපේ අදහස් වෙනස් වෙනවා. අම්මපා අපි දැක්කනේ. මොකද්ද ඔබ දැක්කේ? මනින්න ගිය මිනිහා සල්ලි දෙනකොට තොහොත් මුදුන් තියලා දෙකට නැමිලා නැට්ටත් කොහෙද හංගගෙන වැඳලා ආපු හැටි. එතකොට තර්ජන මතකත් නැහැ, ගර්ජන මතකත් නැහැ. මේ සරදෝ මමයි කන ඈ. මොනා කන්නේ? බිබි කන්ද? මං කිව්වේ ඇත්තනේ. නැද්ද සෙන්රත් මහත්තයා? මෙහා පල්ලකෝ. අපි කිව්වා මතකද ලොක්කෝ අපිට වංගු දදා බොරු කරනවා කියලා. දැන් බලාගෙන ගියාම අපි කියපු ඒ කතාවත් වැරදි වගේ නේද බා? සෙන්රත් මහත්තයා රාජ්‍ය සම්මාන ගන්න ඕනේ උවිත වඩා නාට්‍යයක් ඒගොල්ලෝ මේකේ රඟපෑවා කියලා අපි අමතක නොකර ඉමු සෙන්රත් මහත්තයා හොඳේ. දැන් යනකොට යන්නවත් කියලා යන්නේ නැත්තම් හිතේ මොකක් හරි දෙගදියාවක් තියෙනවා කියන එකනේ තේරෙන්නේ බා. මාත් කෝල් කර ආන්සර් කරන්නේ නෑනේ. එනගිට උඹයි මම ඇඳිලා තියෙන්නේ ආපහු. අර මිනිහව කුදලගෙන ගියොත් උඹයි මම බත්තරම් ඵලයන්කෝ. ඉර ගෙදරට. මේක දැන් ටීවී වල පවා ගිහින් තියෙන හින්දා අරුන් අහුනොත් එහෙම තාත්තව ටීවී එකේ පෙන්න. ඊට පස්සේ අපි මේ ගමේ වසලත් ඉවරයි. උඹනේ ගොන් හරි කියේ. ඔය ගොන් වැඩේ කියලා මගේ තොලුව කෑවේ. ඒකනේ මාත් නොමග ගියේ. ඉතින් මන් දන්නවද මෙහෙම දෙයක් කරන්න යනවා කියලා? දැන් උඹට හිතන්න මොලයක් නැද්ද? දැන් මාන්දිත ඇවිල්ලා මට කියපු එකනේ අම්මට කිව්වේ. අම්මට කියනකොට අම්මට හිතන්න මොලයක් තිබ්බේ නැද්ද? මේ මෝඩ ගොන් වහන්සේගේ ෆෝන් එක වැඩ කරන්නේත් නැහැ. එලාට මොන විනාශයක් වෙලත් දන්නේ නැහැ. හැබැයි මාන්දිත පොරොන්දු වුණානේ තාත්තට මුකුත් වෙන්න දෙන්නේ නැහැ කියලා. ඒ හින්දා පොඩ්ඩක් ඉවසලා ඉමු. අපි මේ මුකුත් වෙන්නේ නැතුවනේ කලබල වෙලා තියෙන්නේ මුකුත් වෙයි කියලා. අපි වන්දලා ඒ මිනිහා විහිර කරන්න තමයි ওই දෙපිට කාටුව මේ වැඩේ කරේ.
ඒක දැන් සහසුද්දෙම විශ්වාසයිනේ. හැබැයි පුතෝ තාත්තව එක පැයකට හරි පොලිස් කූඩුවකට දැම්මොත් එතනින් එහාට ඔය කසාදේ ඉවරටම ඉවරයි හොඳේ. ඔව් ඉතින් මාවත් රවට්ටලා ඔය වගේ දෙයක් කරා කියලා කියන්නේ ඉතින් මං කියන්නේත් ඔය ටිකම තමයි. ඉවරයි කියන්නේ ඉවරටම ඉවරයි. හා සර් මේ සරත් සර් ඉන්නවද? කෙලින් සර් ඉන්නවා සර්. සර් ඇයි මේ කලබල? කඩපරේ මොකද්ද කියලා සරත් කියන්න ඕන මම නැවච්ච ගමන් කියනවනේ. සර් මේ කයි ගෙදර ගිනි ජාලාවක් පත් වෙලා තියෙදි ළඟම ඉන්න කෙනා ඔහොම කලබලෙ යද්දි බය හිතෙනවනේ සර්. යකෝ අමාරු වෙලේ කිස්පිරි දාලා ඉන්නේ නැති උදේ පාන්දර කෝල් එකක් ආවා ඒ ගෙලියන්නේ මේක. මයිල් වල ගහනවා විතරයි ඉතින් මේ මෙයා සිස්ටම් එකට දාන්න. නැත්නම් නිකන් මෙහෙම මේ පොළ තියාගෙන මේ ගල්ලි උගල වගේ. උදාලා. හරි මේ ඔය දෙන්න දැන් යන්නකෝ. මම ආයෙ කතා කරන්න. සර් නුරාන් එරෙස් කරලා සර් මොකක්ද කරන්නේ නැද්ද? නෑ නුරාන් සර් දැන් මම මේ ඔෆිස් එකේ ගමන් තමයි මට පොලිසියෙන්මයි කෝල් කරේ. උදාර හොඳටම ෂුවර්ද නුරාගේ ගෝලේව නෙමෙයි නුරාන් වලද? නෑ සර් මියා තමයි. දැන් ඔබ මොකද අර කිලා ගෙදර ගිහින් ආව වෙලාවේ ඉඳන් ඔය කල්පනා කරන්නේ? ප්‍රශ්න ප්‍රශ්න? ඒ මොකද? නෑ අද කුණෙන් හරි අර ජීවනය මාට් වෙන්න ඉඩ තියෙනවා. අර ගඟුලිලා අම්බෝ යකා නටයි. අපි උන්ගේ යකාට බය වෙන්නේ? මොකද මේ අපි අතපල්ලේ වැටෙනුනේ? අනේ ඔබ බය නැතුව හිටපන්. නෑ අම්මේ එහෙම නෙමෙයි දන්නවනේ ඒගොල්ලෝ කියවන්න ගත්තාම අම්මේ ඔළුව කනවනේ එපා වෙයි ඊළඟට මට. ඌ වැරද්දක් කළා නැත්තම් නිකන් කූඩු ගහින්න ඕනේ නෑනේ. ඌට තිබ්බා වැරදිකාරයා ගැන හරියට කියන්න. ඌ එහෙම කියන්නේ නැතුව ඒක වහනවා කියන්නේ ඌත් මෙවට සම්බන්ධ නැති. නෑ මම කෙමින් සර්ට කියලා තියෙන්නේ. ජීවනය අවු වුණොත් මොකක් හරි කරලා ජීවනය අත්හරින්න කියලා. උඹ මොකටද එහෙම කිව්වේ? ඈ උඹ ඇයි එහෙම කිව්වේ? මොනා වුණත් අම්මේ මේ මං බැඳලා ඉන්න කසාද ගෑණිගේ තාත්තනේ. කසාද ගෑණිගේ තාත්තා වුණත් වැරදි නම් වැරදි. උඹ ඌව සුද්ධ කරන්න යන්න එපා. අන්තිමට ඕන් කරන වැඩ වලට උඹටත් වා කියන්න වෙයි. උඹ පාඩුවේ හිටපන්. අට වහගෙන. දැන් රුපියල් 150කට විම් ලික්විඩ් මිලිලීටර් 200ක්ම හඳුන්වා දෙන මිලිලීටර් 200 විම් ලික්විඩ් පවුච්. හොයලා බලලා ඉල්ලන්නේ ජනතා GIT තමයි. සෑම නිවසකටම දැන් LG ෆ්‍රිජ් එකක් දිවයින පුරා පිහිටේ අබාන්ස් ප්‍රදර්ශනාගාරවලින්. අපිටත් දැන් LG ෆ්‍රිජ් එකක්. පාට කුරුල්ලෝ
කියලා දන්නේ නැහැ මේ. අර බලන්න මේ. සම්සිනවා. යා. මොන්නාද මනුස්සයෝ කියවන්නේ මේ උස ඩයල් එකක් දැක්කේ නැද්ද කළු ෂර්ට් එකක් ඇඳලා නෑ මහත්තයෝ මම දැක්කේ නෑ ඇත්ත කියනවා මේ පැත්තට ගියේ නැද්ද නෑ මට මුන් මාරු වුණා බලමු තව ටිකක් අපිට ඉස්සර බලමු පරම්පරා ගණනක විශ්වාසය ලංවා සංස්ථාවානේ එල්පික් කැම්පස් සීමා බිඳ ජීවිතය ජයගන්න කෙවෙල්ටන් අධි ආරක්ෂාව හැමදාටම සහතිකයි පාටකුරුල්ලෝ ඇතරම කරුට සනිපලතිර සිීඩක් කුණේ බඟ සැටයන්නස මට මේ නිවස් එක අහිරකට වැටිච්ච වෙලාවෙදලා අම්මගේ හිත හැපියකින් පිරී ගිල්ල දන්නේ බම් මටත් ඕකට ගිහිල්ල බන් දෙක තුනක් කයින්ඩ තියෙනවනම් බං දෙකතුනන්න මේ බොස් මට ඕකව අවුනා නං අර බූස්ලිට චක්නතාරිස්ස අවුනාවගේ චක් ගාලා 6-7-8ක් මායනවා මොකද බං ගේ ඇතුළට ළමින්සියෝගේ දොරවල් වහන් ඉන්නේ මොකද ගෑ ගන්නවා අපි කවවත් දොරවල් අරගෙන හිටියේ අපි හැමදාම වහගෙන තමයි හිටියේ ඉතින් කිරිපාදරට ඩොග්ස් පැන විකුවලු දැන් ඉතින් මෙවන් බොස්ස දකින්න තියෙන අමාරුවක් හරියට නිකන් අර රැබිට් මූන් දකිනා වගේ තමයි දැන් ඉතින් මෙවන් බොස්ස දකින්න වෙන්නේ මෙවන් බොස් after long time වා ඉඳලා දැක්කම තමයි බං අගයක් තියෙන්නේ ඒක පොඩ පේන්න නැතු හිටියේ කොයිද උඹ ගියේ ඇයි බං එකපාරට උඹේ ෆෝන් එකට කරන්නේ නැත්තේ මං ගෙදර ගියා බං ඔය අනේන ගමන් සිග්නල් නැති වෙලත් ෆෝන් එකේ. අද මු මෙහෙද? මේ බොස් නිකන් පාටියක් පුට්ටෙන්න යනවා වගේ සිග්නල් ලයිට් එකක් පත් වුණා. ඉතින් මම කෙලින්ම මෙහෙට ඇඩ්මිට් වුණා. පාටියක්? මොකද්ද බං පාටිය? ඇයි මෙවන් බොස්ට නිවුස් එක ආවේ නැද්ද බොස්? ඈ හැපි වෙන්න ඕන නිවුස් එකක් තියෙනවා බොස්. කෙලින්ම නන්දි කඩාල් කලපුව වින් කරා වගේ නුරාන් බෆලෝගේ බැක් එකට කික් එකක් දීලා කෙලින්ම පොලිසියේ අය ජේල් එකට දාලා නුරාන් බොස්. ඉතින් හැපිනේ මෙවන් බොස් අපි ඒක සෙලිබ්‍රේට් කරන්න බෑ. ඒකයි මම මෙහෙට ඇඩ්මිට් උනේ. අඩේ සිරාවටම නේවයිනේ බං. මේ ඔබ මොකක් කරේ අවුලක තින්නේ? පිස්සුද බං? කිසිම අවුලක නැහැ. නෑ හැම දෙයක් පේනවා. පිස්සුද බං? අර එක අල්ලගත්ත එක කොහොමද හොඳයි. මේ මට වහන්සි මම වොෂ් එකක් දාගෙන එන්නම් ඔබ ඉඳපන්.
ලකී බොස් නිකන් මොකක් හරි බ්‍රූම් එකක් තියනවා වගේ කියලා තින්ක් වෙන්නේ නැද්ද බොස්ට? අපේ මමන් බොස් තාම ඇංග්‍රි එකේ දින්නේ. එහෙම තරහ වෙන්න නම් හේතුවක් නැහැ. මොකක් කරේ අවුලක ඉන්නේ බෝ. මෙවනා මොකක් කරේ අවුලක් තියෙනවා නම් කියපන් ඈ. පිස්සුද බං? එහෙම අවුලක් නැහැ. පස් වසරක ලංවා සංස්ථා වානේ විශ්වාසයෙන් ලංවා සංස්ථා සිමෙන්ට් කෝපරේෂන් ප්‍රයිවට් ලිමිටඩ්. හදන හැමතේ කෝප්පයකම නොවෙනස්ව හොඳම කහට රස දෙන ලාවුජී. වෙනස් නොවේ රස අපේ ලොවේ. ගන්න කලින් සති දෙකක් නොමිලේම ගෙදරගෙනත් බලන්න. සිංග රෙදි සෝදන යන්ත්‍ර. සැබෑ සඳුන් ස්වභාසාරයම රැඳි රාණි සඳුන් සමගින් දිද්දුලන සමකින් දිගු කල් සුවඳකින් මේ ඔබේ රාණි දීපයේ ඇරඹුමයි. පාට කුරුල්ලෝ. උසාවියේ ලිටේන ටිකක් වෙලා ගියා. මම කතා කරන්න. කලබල වෙන්න පිටා. ආයිබං අපේ වැසි මහත්තයා. ජයන්ත කුමාරගේ. දන්නව ඇති මං හිතන්නේ. දන්නවා ආයිබං. වාඩි. මගේ මේ යාළුවෝ දෙන්නෙක් අරගෙන ඇවිල්ලා තියෙනවා. යාළුවෝ දෙන්නෙක් කියන්නේ මගෙත් එක සෑහෙන කාලයක් වැඩ කරගන්න දෙන්නේ. මොකද්ද මේ අවුල? සෑහෙන කාලයක් තිස්සේ වැඩ කරගන්නවා කියන්නේම ඉතින් සෑහෙන කාලයක් තිස්සේ මේ මිනිස්සුන්ට නඩු තිබ්බා කියන එක නෙනේ. ආ? මේ දැන් අරන් ඇවිත් තින්නේ නඩු වලට කියලා මම හිතන්නේ ඔබතුමා දන්නව ඇති. පොඩ්ඩක් මේ බලන්නකෝ. මට මේකට දැන් ඇක්ෂන් එකක් ගන්න බෑ. මම මේක ඉහළට දැනුවත් කරන්න. කොහොමත් පොලිසිය පැත්තෙන් නම් අද මෙයාව රිලීස් කරන්නේ. හැබැයි මේ ඩොකියුමන්ට් එකේ පැහැදිලිව තියෙනවා. දැන් ඉතින් ඇරෙස්ට් කරලා ඉවරයිනේ. දැන් පරක්කු වැඩි. මේකේ තියෙන්නේ මේ අත්අඩංගුවට ගැනීම වළක්වන නියෝගයක්. අපි උසාවියේදී මේකට කරුණු දක්වන්න. ඔබතුමායි කියන්නේ අපිට මේක උසාවියෙන් බේරගමු කියන එකද? එහෙමනේ. ඔව් පුතා. පැහැදිලිවම. මට ඒ වචනේ දැනගන්න එක තමයි වැදගත්. හරි. අපි එහෙම කරමු. හම්බෙමුකෝ. මේ අපි හිතපු රිසල්ට් එකම තමයි මේ පැත්තෙන් ආවේ. දැන් තියෙන්නේ plan B ක්‍රියාත්මක කරන්න. කලබල වෙන්න එපා. ඒ මොකද්ද සර් කියන්නේ මේ හගිව්වේ මේ අර නිකන් මේ සිල්ලර බඩු කඩේකට ගිහලා බඩු අරගෙන ඇතුළට ගියා එළියට ආව වගේ එකක් කිව්වේ සර්. අනේ මේ සර් මට නම් බෑ මේ කුඩු ඇතුළේ ඉඳන් මේ කෙහෙල් මල් කුඩු ගණන් ඉන්න නේද? ඉක්මනට එළියට ගන්න සර්. කලබල වෙන්න එපා. වැඩේ කෙරෙනවා. අරින්න බා. දුරබම් මේ ඔතනින් කවුරුරි දැනන් හිටියද නුරණ ඉන්නේ තන? උඹට සනීප නැද්ද?
මට එන්න අවුල් බා. මොකද මේ? නෑනේ මේ පොඩි ප්‍රශ්නයක්. අන්න අරුව අල්ලලා. ජීවනයද?